ඔවුන්ටම ගොඩක් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඕගොල්ලෝ මේකේ තියෙන Facebook ශ්‍රී ලංකාවේ YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝට සම්බන්ධ වෙන සුවිශේෂී පුද්ගලයෙක්. ඔයාගේ නම මොකද්ද? අයිබෝන් මගේ නම ප්‍රශාන්තන් අමුකිලන් කියලා තමයි අපේ ජනතාව දැන් මාව හඳුනගෙන තියෙන්නේ. එතකොට මේ ඔබතුමා අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා රාවණා ඉතිහාසය ගැන. මේ රාවණා ඉතිහාසය ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් කොහොමද ඔබතුමා කරුණු දැනගත්තේ? එතකොට මේ රාවණා කියන්නේ මොන වගේ කෙනෙක්ද? ඇත්තටම රාවණ රජතුමා ගැන මම කියන්නේ දැන් අවුරුදු 4ක් ඉඳලා තමයි මම රිසර්ච් කරගෙන මේ ගැන හොයාගෙන යන්නේ මගේ ජීවිතේ වෙච්ච වෙන. මම අවසන් යුද්ධේ මේ අවුරුදු 30ක් යුද්ධේ LTT එකේ පැත්තේ බුද්ධ්‍යංශේ කටයුතු කරගෙන ඊට පස්සේ ආවිල්ලා පූර්ණතාපන වෙලා එළියට ආවිල්ලා මේ වැඩ කටයුතු ටික කරගෙන යනකොට තමයි මගේ ජීවිතේ කියන්නේ චේන්ජ් වෙනවා ලයිෆ් එක චේන්ජ් වෙලා ඊට පස්සේ මේ රාවණා ගැන හොයන්න මට සිතුවිල්ලක් පහළ වෙනවා ඊට පස්සේ මම හොයාගෙන යද්දි මේ විශ්ව කතාව කියන්නේ මේ විශ්ව කියන්නේ මොකද්ද මේ දෙවිවරු කියන්නේ මොකද්ද මේ ආගම කියන්නේ මොකද්ද මේ මනුස්ස කූඩුවනේ මේ මා පොළවට අපි ආපු අපි කවදා හරි මේ කූඩුව දාලා යන්න වෙනවා. ඒ අතරදී තමයි මේ ආගම ගොඩාක් තියෙනවා. විවිධ දෙවිවරු ඉන්නවා. නමුත් මේ ආගම ගැන හොයාගෙන නැත්නම් මට විශ්ව කතාව හම්බෙන්නේ. ඊට පස්සේ මේ විශ්වය ගැන හොයාගෙන යද්දි තමයි මේ උතුමා චතුරාර්ය සත්‍ය හම්බ වෙනවා. ඒකත් මම අධ්‍යයනය කරගෙන යන ගමනේ තමයි මේ රාවණගේ ඉතිහාසය මට හම්බ වෙනවා සහ මේ සාමේ රටේ දැන් වෙනස් වීගෙන යන්නේ මේ සබාදාම ඒ කියන්නේ මම කලින් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා මිනිස්සු ඇවිල්ලා 100ට එන්න ඕනේ මේ 100 නැතුව අතීතේ අනාගතේ ඒ කියන්නේ මේ නැති දේ ඇත්ත කියලා මේ මිනිස්සු 100 නැතුව ඔහේ දුවනවා ඒ දුවන එක නවත්තලා පොඩ්ඩක් 100ට එන්න ඕනේ මොකද අපිට මොනවාරි බීසණයක් මොනවාරි දෙයක් වුණොත් තමයි අපි දෙවිවරු බුදුවරු පන්සල් පල්ලි මේ ඔක්කොටම යන්නේ දෙවිවරු ගැන සීල් කරන්නේ අපිට මොනවාරි අනතුරක් වෙන කාඩා ඒ අනතුර ඉවරලා ඉවරනාට පස්සේ ඊට පස්සේ ඒක ගැන ආය ගණන් ගන්න ආය පරණ සිටි වලටම අපි යනවා. ඒ හින්දා පොඩ්ඩක් 100ට එන්න මේ මාසේ මේ අවසන් මාසේ මේ 12 වෙනි මාසේ එන භයානක මාසේ මේ සෝමාදාම වෙනස් වීගෙන යනවා. සෝමාදාමෙන් දඬුවම දෙන කාලේ දැන් පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම රාවණ රජතුමාගේ නැවත පැමිණීම. ඒ කියන්නේ රාවණ රජතුමා දැන් අවිලා ඉන්නේ. කියන්නේ ඉපදෙලා මේ මනස කූඩුවේ රාවණ රජතුමා ඉන්නවා. අපිට අඳුර ගන්න බැරුව ඉන්නේ. නමුත් එයාගේ රාජකාරිය කරගෙන යනවා. අනිවාර්යෙන් එයා 2030 31 වෙනකොට ඒ කාලේ වෙනකොට මේ ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් හෙලියෝ ටික නැගිටි මම දැන් තමිල් වුණාට හෙලියෝ ගැන කතා කරලා එතකොට මේ ඔබතුමා හිතන්න පුළුවන්. ඔව්. එතකොට මම අහලා තියෙනවා මේ මෙන්න මෙහෙම කතාවක්. ඒ තමයි දැන් මේ රාවණා කියන කෙනා. බොහොම භයානක කෙනෙක් කියලා මතයකුත් තියෙනවා. එතකොට මම අහලා තියෙන මේ රාවණා බොහොම නපුරු කෙනෙක්, බොහොම භයානක කෙනෙක්. එහෙම කතාවක් තියෙනවා. ඒ ගැන මොකද්ද ඔබතුමාගේ මතය? නෑ එහෙම කියලා ඒක අපිට දාපු දෙන්නේ රාවණ කියන්නේ මේම එක්කෙනෙක් මේම යකෙක් වගේ මේම කියලා මේ ඉතිහාසෙ වැරදලා අපිට දාපු දේ. ඒ කියන්නේ ඉන්දියාවෙන් දාපු දේ. රාවණ රජතුමාගේ කාලේ දැන් උදාහරණයක් රාවණ රජතුමාගේ ස්වස්තිකේ අපි බැලුවොත් එහෙම ඉන්දියාවේ ස්වස්තිකේ තියෙන පැවති යන විදිහට මේ පැත්තට තමයි කැරකෙන්නේ. නමුත් රාවණ රජතුමාගේ ස්වස්තිකව අරන් බලන්න ඒක අනිත් පැත්තට වාමාර්ථ පැත්තට. කියන්නේ නැති කිරීම. ඒ කියන්නේ රාවණ රජතුමාගේ කාලෙම තිබිලා තිනවා උදාහරණයකට මේ කියන්නේ මේ සත්තු මරන්න බෑ. කියන්නේ එයා බිලි පූජාව දීලා සත්තු මරණ එකට මේ ඔක්කොට විරුද්ධ වුණා. අපේ ඉතිහාසෙ පැහැදිලිම තියෙනවා රාවණගේ යුගයේ ආවිල්ලා ස්වර්ණමය යුගයට එහා ඒ කියන්නේ උදාහරණයට ඒ කියන්නේ මේ දැන් අර රාමායනෙත් ලියලා තියෙනවානේ හනුමන්දා ලංකාවට ආවිල්ලා බලද්දී මේ ලංකාව බලලා පුදුම වුණාලු. ඒ කියන්නේ දිව්‍ය ලෝක වගේ. එයාගේ රජ කාලේ එයා රජ කරනකොට මේ ලංකාවේ දුප්පත් කියලා ඉඳලා නැහැ. ඒ කියන්නේ ඔක්කොම එක සමානෙ තමයි ජීවත් වෙලා තියෙන්නේ. ජාති ભેද, ආගම ભેද මේ කිසිම දෙයක් නැහැ. මේ ලෝකෙට හිටපු ශ්‍රේෂ්ඨම රජෙක්. මේ ලෝකෙම පාලනය කරපු රජෙක් රාවණ රජතුමා කියන්නේ. එතකොට දැන් රාවණා රජුරුව පැමිණීමට කලින් මේ සාමාන්‍යයෙන් පව් කරපු කට්ටිය, අකුසල් කරපු කට්ටිය, මිනි මරපු කට්ටිය වගේ දූෂිත කට්ටියව අයින් කරනවා කියලා කියනවා මේ සබහා දහමෙන්. එහෙම දෙයක් ඇත්තටම සිද්ධ වෙනවද? අනිවාර්යෙන් ඒක දැන් දීගෙන
පැවෙන්නේ දැන් අපි යුගවල් 4ක් පවු කරගෙන අවිලා තියෙන්නේ දැන් නේත්‍රා යුගේ, ත්‍රේරා යුගේ, කලින්බර යුගේ, කලි යුගේ මේ අවසන් යුගේ අපි ඉන්නේ. ඒ කාලේ හිටපු යුගල් වල හොඳ නරක දෙකොල්ලම වෙන වෙන ලෝකෙ හිටියා. ඊට පස්සේ ආපු යුගේ හොඳ නරක දෙකම එකම ලෝකෙ හිටියා. ඊට පස්සේ ආපු යුගේ හොඳ නරකම දෙකම එක පවුලෙක් ඇතුලේ හිටියා. දැන් තියෙන කලි යුගේ අවසන් යුගේ මේ හොඳ නරක දෙකම තියෙන එක පුද්ගලයෙක් ඇතුලේ. දැන් උදාහරණයට ඔයා වගේ හොඳ එක්කෙනෙක් නෑ ඔයා වගේ නරක එක්කෙනෙක් නෑ පුළුවන් තරම් මේ හොඳ නරක සිතුවිලි තියෙන අපේ අතුලන්දේ පුළුවන් තරම් අර නරක සිතුවිලි ටික අයින් කරලා කරගෙන ඒ කියන්නේ කුසල් සිත වඩවාගෙන ගියොත් විතරයි මේ ආගමල මොන ආගම අදවොත් කමක් නෑ ඒ ආගමල කියලා තියෙන විදිහට හරියට ජීවත් වෙනකොට තමයි මේ අනුතුරින් බේරෙන්න පුළුවන් මොකද මේ දැන් සුභාදාමෙන් නඩුවාන වෙලාව අපි මොන දේ කරනවද මොන දේ වුණත් සබාදම එකක් තියෙනවා. ඒ කියන්නේ නෙලන දේ. අපි වපුරන දේ තමයි අපිට ඵල දෙන්නේ. ඒක තමයි හේතුඵල දාන. හේතුඵල දර්ශනය ඇතුලේ තියෙන දැන් අපි කරන දේ අපිටමයි. මම මේ ඔයාට ගෙවුවොත් මේ ඔයාට නෙවෙයි මං ගහන්නේ මේ මටම මං ගහගන්නේ. පැහැදිලිද ප්‍රමාත්‍ය? ඒ කියන්නේ අපි කරන දේ හරියට චේතනාව හරිනම් එතකොට මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් ගොඩක් ඉතිහාසයේ පොත්වල ඉතිහාසයේ පොත්වල කියනවා මේ රාම රායන ඒ ගැන කතාවේදී කියවෙනවා මේ රාවණා ඒ කියන්නේ රාවණා මරන්න රාම කියන කෙනේ ඉන්දියාවෙන් ආවලු. මේ ඉන්දියාවෙන් ආවයින් පස්සේ මේ ඉන්දියාවෙන් ආවේ මේ රාවණාගෙන් කියන්නේ රාවණාගෙන් ලංකාව බේරගන්න කියලා. රාවණා කියන්නේ දුෂ්ට කෙනෙක් කියලා මේ පොත්පත්වල තියෙනවා. ඒ කියන්නේ ආවෙම තනිකරම දුෂ්ට රජාව ඉවත් කරන්න කියලා එහෙම ඒක මොකද හිතන්නේ? එහෙම තමයි දැන්ටත් ඔය ෆිල්ම් වල එහෙම බැලුවම ඒක එහෙම තමයි කියවෙන්නේ. ගොඩක් යා දුෂ්ට රජෙක් හරියටම කියලා එහෙම තියෙන ගොඩක්. එහෙම දැන් ඒක එහෙම අපිට දීප දෙන්නේ දැන් උදාහරණයට දැන් ඔයාට වයස ඔයා ඉපදෙලා මාස 2ක් කියන්නකෝ ඔයාගේ ඉස්සරහා ඉල්ල මම තමයි ඔයාගේ අයියා මම තමයි තාත්තා මම තමයි අම්මා කිව්වට ඔයාට දන්නේ ඔයාගේ හිත ඇදලා නැහැ. නමුත් ඔයා පොඩ ලොකු වෙනවා මාස රූප සටහන වල කන් වලින් ශබ්ද කරගෙන ඒ කියන්නේ ආයතන 6 ක්‍රියා වෙන එකකින් ඊට පස්සේ තමයි මේ මනස කියන දේ ඇදෙන්නේ. දැන් දැන් අපි ආපු දේනේ කියන්නේ එතනින් එහා ගිය දේ දන්නේ නැහැ අපිට කියපු දේනේ මේ සිත ඇතුළේනේ ඔක්කොම තියෙන්නේ. එතකොට මේ දැන් උදාහරණට මේම බලමුකෝ අපේ රාවණ රජතුමා ඒ කාලේ උඩින් ගිහලා තමයි සීතාව ගෙනලා තියෙන්නේ ඒගොල්ලෝ පාලම දාලා තමයි මෙහෙට අවිලා තියෙන්නේ. එතකොටම බලන්න මේ හෙළ දීපේ අපි ගාව තිබ්බ තාක්ෂණේ කො අපි ගාව තිබ්බ දෙනම කො අපේ දේවල් තමයි දැන් අපිට එන්නේ. එතකොට මේ දැන් මම අහලා තියෙනවා දැන් ගොඩක් අය අපේ ලංකාවේ කට්ටියට අපේ දේවල් අගයක් නැහෙනේ. එතකොට ලංකාවේ කට්ටිය තාමත් මං හිතන්නේ බෙහෙත් ගත්තා. දැන් සිංහල බෙහෙත් තියෙන ඕන තරම් හෙළවෙදගම අතරලා ලංකාවේ කට්ටිය ඔය ඉංග්‍රීසි බෙහෙත් අනම්මනම් කරනවා. එතකොට මම දැන් මේ මෑත කාලේ වෙනකොට උඩින් යන දේ හොයාගත්තේ මෙන්න මේ හාව රටෙන් කියලා කියනවා. එතකොට මේ දඩමොනනේ කලින්ම තිබ්බද ඒක තාක්ෂණය කොයි වගේ විශිෂ්ටයිද? ඒකවිල් දැන් සබාදාමත් එක පංචම භූත පහ ආස පොළොව වතුර ජල ගින්දර කියලා පංචම භූත පහ මේ සබාදාමත් එක්ක තමයි ඒක ඇවිල්ලා දඬු මොනද කියන යන්දරේ මේ සබාදාමත් එක්ක මේ සබාදාමත්ගේ උදව්වත් එක්ක තමයි ඒක ක්‍රියා වෙන්නේ. ඒ කියන්නේ මේ සබාදාම පාලනය කරපු රජෙක් තමයි මේ රාවණ රජතුමා කියන්නේ. ග්‍රහ 9 සිකුරු 27 පංචම භූත මේ කියන්නේ සබාදාම සම්පූර්ණම පාලනය කරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ රජෙක් තමයි රාවණ රජතුමා කියලා ශිව දෙවියන්ගේ වරම ගත්ත එක්ක නෑ කියන්නේ පැහැදිලිවම අපේ ඉතිහාසයේ පොතේම සඳහන් වෙලා තියෙනවානේ මේ කතාව. එතකොට මට අහන්න දෙයක් තමයි දැන් ගොඩක් කලාවට කියනවා මේ රාවණා මෙන්න මෙහෙම කෙනෙක් කියලා. ඒතකොට මේ රාවණ ඉපදෙන කාලයක් ගැන එක එක පොතවල සඳහන් වෙනවා. මෙන්න මේ කාලේදී රාවණා බිහි වෙනවා. මේ කාලේදී රාවණා බිහි වෙනවා. මෙන්න මේ වගේ ස්වභාවික වියසන් මෙන්න මේ වගේ දේවල්. කියන්නේ මේ ළඟ කාලයක රාවණා බිහි වෙනවා කියන සංකේතනේ. දැන් ළඟදී ඉපදෙනවා. රාවණ ඇවිල්ලා දැන් මම ඉපදෙලා දැන් අපි වගේ මේ මනස කූඩුවේ රාවණ රජතුමා ඉන්නවා. එයාගේ කාලය එනකොට එයාගේ රාජකාරිය එයා ගන්නවා මේ උතුමා සම්බුද්ධ මේ ශාසනය රකින්න තමයි එතුමා එන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙටම එකම දාම. ඒ කියන්නේ මේ විශ්ව කතාව ලෝකෙටම එකයි. මේක එළියට දෙන්න තමයි රාවණ රජතුමා දෙන්නේ. ඒකත් එක්කම හෙළයෝ ටික නැගිටිනවා. රාවණ රජතුමා පමණක් නෙමෙයි රාවණ රජතුමාගේ සේනාව, රාවණ රජු ගාව තිබෙ හෙළ වැදකම, අපේ සංස්කෘතිය, අපේ ඉතිහාසය මේක ඔක්කොම සිස්ටම් චේන්ජ් වෙනස් වෙන්න යන්නේ. මේ ඇතුළතදී මිනිස්සු කුසල් සිත වඩමගෙන පුළුවන් තරම් යාපත් විදියට සිතුවිලි පිරිසිදු කරගෙන ගියොත් විතරයි මේක බේරන්න වෙනවා නැත්තම්
බලවෙලා යයි ඔක්කොම. මේ සමාදාමයෙන් මේ කුණු හොදන්න පටන් ගන්න තියෙන්නේ මේ කුණු හේදෙනවා. තාම බීසන ඉවර නැහැ. මේ ආපු බීසන නෙවෙයි තාම ඉස්සරහට එන්න තියෙනවා. මේ මාසෙන්න මායනක මාසයි. කියන්නේ මේ අතරේදී පුළුවන් මිනිස්සු මේ දාමෙන් ඉන්නෝනේ. පන්සිල් පද රැකගෙන මේ දාමෙන් ඉඳගෙන මේ සිත පිරිසුදු කරගෙන ගියොත් විතරයි. ඒ කියන්නේ මම කිව්වා කලින් උත්කම තියෙන්නේ එක පොත් ග්ලේක් ඇතුලේ. පුළුවන් තරම් අර හොඳ එක්කෙනා විතරයි ගන්න ඕනේ. මේක ඊළඟට පටන් ගන්න සත්‍ය යුගය. මේ සත්‍ය යුගයේ හොඳ කට්ටිය විතරයි ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම ඉතින් සමාදානෙන් හොදලා දායි. කියන්නේ සමාදාමත් එක්ක අපිට ඇප්පෙන්න බෑනේ අපේ මාත්‍යා දැන් සමාදාමත් එක්ක අපිට ඇප්පෙන්න බෑ. ඒ කියන්නේ දැන් එන සුළං අපිට නවත්තන්න පුළුවන්ද? එන වතුර නවත්තන්න පුළුවන්ද? බෑනේ. මේ සමාදාමනේ කරන්නේ දැන් මම ළඟදී වීඩියෝ එකක් බැලුවා මේ ගිය මාසේ වැස්ස නෑ කියලා ට්‍රින්ගෝ වෙරගල් ප්‍රදේශයේ පූර්ණගර කියන නගරේ කට්ටියක් ඇවිල්ලා මේ වැස්ස වහින්නේ කියලා ඒකට පූජාවක් තියලා මේ රූපයක් එහෙම මේ කියලා පූජාවක් දීලා වැස්ස නැහැ කියලා පූජාව ඉල්ලනවා සමාදාමේ. සමාදාමේ දෙන වෙලාවට දෙන්න යනවා. නැත්තරම නැති වෙන්න මාවිලාරු මේකත් කැඩලා යන්න වැස්ස දුන්නා. කියන්නේ සමාදාමේ වෙන වෙලාවට තමයි වෙන්නේ. අපේ අදිසියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සමාදාම වෙනස් කරන්න කිව්වත් සමාදාම විසින් අපි ඔක්කොම වෙනස් කරයි. එතකොට මේ මෙන්න මෙහෙම කතාවකුත් මම අහලා තියෙන මේ රාවණා කතාවේදී මේ කුවේණි යක්ෂණිය ශාප කරාරු ශාප 9ක්. මේ ශාප 9ත් එක්කද මේ රාවණා පිපිදීම කියන එකත් යම් යම් පොත්වල විවිධ විදියට අදහස් තියෙනවා. මේ කුවේණි මේ කාලෙදී මේ මෙන්න මෙහෙම ශාපයක් කරා මේ ශාපේ නිසා මේ මෙහෙම ඇවිල්ලා මේ ඔක්කොම යටපත් වීමකින් පස්සේ ඒ ශාප 9 කෙලවර වෙලා ඉපදෙන මෙහෙම අපහැදිලි කතා ගොඩාක් මේ විවිධ පොත්පත්වල සඳහන්. එකින් එකට පරස්පර විරෝධී. මේ ගැන මොකක්ද හිතන්නේ මේ කුවේණිගේ ශාප 9 රාවණාගේ ඉපදීම කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? දැන් ඒක ඇවිල්ලා එක එකනාගේ මත එක එකනාගේ මතනේ ඕවා. දැන් ඒ කියන්නේ දැන් උදාහරණයට දැන් මම දැන් මේ බුදුදහම රකින්න දැන් නැවත රාවණ රජතුමා එනවා කියලා කට්ටියක් කියනවා. මේ බුදුදහම රකින්න බාර දීලා තියෙන මහා විෂ්ණුද ශක්‍ර දෙවියන්ට එහෙම දීලා තිලෝකතම අහලා තිනවනේ. ඒ කියන්නේ මේ මම දැන් කියන කතාව කාට පිළිගන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය මම සිහි බුද්ධියෙන් කතා කරන්නේ මෙයාට මේ මොන හරි ප්‍රශ්නයක් වෙලාද කියලා සමහර වෙලාවට බාහන මිනිස්සු හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ සංසාර ගමනේ ඉපදී මේ කය ඒ කියන්නේ මේ තියෙන කයෙන් මගේ වයසට කියලා ලෙඩ වෙලා මගේ විඥාන ගැලවුණාට මම කරන පින් පව් අනුව තමයි උප්පත්ති ලැබෙනවා. ඒ වගේ මේ ඔක්කොම ඉපදිලා රාවණ රජතුමාගේ විඥානෙත් එහෙම මේ සියලු දෙනාගේ විඥානම මේ ඉපදී මැරි මේ කලි යුගයේ අවසානයේ පොරොන්දුවත් එක්ක මේ සිස්ටම් චේන්ජ් කරන්න මේ ඔක්කොම ඒක දෙවිවරු රජවරු මේ ඔක්කොම මායෙන් ඇවිදිනවා. ඒගොල්ලන්ගේ ශක්ති ටික අවදි වෙලා ඒගොල්ලන් ඔක්කොම එකතු වෙන කාලය එනවා 2029 වෙනකොට. 2029 මේ 27 වෙනකොට මේ කතාන්දර වෙනවා. 2030 31 මේ 27 වෙනකොට මේ බුදුදාම මුළු ඒ කියන්නේ මේ කියන්නේ රාවණ රජතුමාගේ කාලේ සංකල්පෙත් එක්ක මුළු ලෝකෙටම මේ ඇත්ත කතාව යනවා. ඊට පස්සේ මුළු ලෝකෙම මේ රටේ මේ ඒ කියන්නේ මේ විශ්ව දාම ලෝකෙට මේක දාම පිළිවෙරගෙන මේ ඒ කියන්නේ ලංකාව ලෝකෙම බලවත් රට අපි. මේ ලංකාව දැන් උදාහරණයක් පල්ලෙයා ඉන්නවනේ. දැන් ලංකා මැප් එකේ ලෝක බෝලේ අපි ඉන්නේ පල්ලෙයාම. ඒකත් අපිට වැරදි. දැන් අපිට මේ ඒක දැන් අපි ඉගෙන ගත්තනේ දෙන්නේ අපි දන්නේ. නමුත් ලෝක බෝලේ අනිත් පැත්තට ආවොත් ලෝකෙම ඉස්සරහින් ඉන්නේ අපි. ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. ලෝකෙම ඉස්සරහින් ඉන්නේ අපි. මේ ලෝකෙම බලවත් රට අපේ රට. මේ අපේ මහ පොළොවේ මොකද්ද නැත්තේ? ඒක හරි. දැන් මේ මුළු ලෝකෙටම උනත් පෙරහැරයක් කියලා කරන්න නියම රට ලංකාව කියලා මම දන්නවා. ඒ හම්බන්තොට වරායන නිකන්ද උතුරු පැත්තේ එහෙම තියෙන මේ වරායන වලින් ලෝකෙටම ගහන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. ඒක මාත් අහලා තියෙනවා. එතකොට රාවණා ගැන අවසාන වශයෙන් මොනවද කියන්නේ රාවණාගේ ගැන පොඩ්ඩක් තව මතයක් ඉදිරිපත් කරොත් එයා ගැන පොඩ්ඩක් විස්තරයක් ටිකක් දීර්ඝ වශයෙන් පොඩි විස්තර ටිකක්. රාවණ රජතුමා කියන්නේ මේ ලෝකේ ඊටම ශ්‍රේෂ්ඨතරෙක් මේ මානස දියුණු කරගෙන කොණ්ඩල ශක්තිය මේ ග්‍රහත් එක්ක මේ සමාදමත් එක්ක ගණදන කරපු එක්කෙනෙක් තමයි රාවණ රජතුමා. රාවණ රජතුමාම හොඳ නරක දෙකම පේනවා. එහෙනම් පුළුවන් තරම් දස රාජ ධර්ම. ඒ කියන්නේ රටේ පාලකයා වුණොත් අධිගෞරව ජනාධිපති මම කියන්න කැමති දස රාජ ධර්ම මේ රට පාලනය කරොත් විතරයි මේ අනතුරු වලින් බේරෙන්න පුළුවන්. මේ සමාදාමෙන් දඬුවම් දෙන එක නැවැත්තනේ. ඒ කියන්නේ දැන් රටේ ඉන්න මිනිස්සු
සාමාන්‍ය පවුල් වල මේ ඔක්කොම ආවිල්ලා වෙනස් වෙන්න ඕනේ. මෙච්චර කාලයක් ජීවත් වෙච්ච වගේ සිතුවිලි පස්සිතුවිලි වගේ දුවන්න බෑ. මේ සිතුවිලි පස්සේ මේ සියලු දෙනාම දුවනවා. අතීතේ අනාගතේ මේ දෙකටම දුවනවා. දෙකටම දුවලා මේ වර්තමානයේ ඕන ජීවිතේ නැති කර ගන්නවා. ඒ හින්දා මේ සිතුවිලි දෙකම අතරලා ඒක තමයි භාවනා කියන්නේ. මේ දෙකම අතරලා පුළුවන් තරම් වර්තමානයේ ඉන්නකොට අපිට සීල දෙම පේනවා. රාවණ රජතුමාට සීල දෙම පේනවා මේ රට පාර ගන්න නැවත එනවා. ඒකට වටපිටාව මේ සමාදාම සූදානම් කළා සමාදාමින් වෙන වැඩක්. අපි සමාදාමත් එක්ක ඇත් වෙන්න බෑනේ. සමාදාමින් ඒක වෙනවා. ඔතෝ වෙනවා. ඒකේ සමාදාමින් කරන එක අපි මේව කරන්න බෑ. අපි පුළුවන් තරම් මේ ඉපදෙන මේ දැන් මේ ඉපදෙලා ඉන්න දුකනේ. මේ ඉපදෙන මරණ සයිකල් එකෙන් කොහොමද එළියට පැනගෙන වෙලා කියලා තින්නේ. සාමේ රාවණ රජතුමාගේ සංකල්පෙත් නැවත බී වෙන්නේ ඒ හේතුවක් හින්දා අපි ඔක්කොම පුළුවන් තරම් උතුම් දාමක් තියෙන රට. කියන්නේ අපි අපේ රටේ මොකද්ද නැත්තේ? උදාහරණට සෞදි වල අපි ඉපදලා තිබ්බා නම් සෞදි වල ගහක් නැහැ. මෝදු වතුර ෆිල්ටර් කරලා බොන්නේ. නමුත් අපේ මේ මාපොළේ මොකද්ද නැත්තේ? දිව්‍ය ලෝක. කියන්නේ මම නෑ ඇහැවැල්ල දිව්‍ය ලෝක දැකලා නැහැ. දිව්‍ය ලෝක අපායේ තියෙනවල කියනවා. නමුත් මේ මාපොළොව තමයි දිව්‍ය ලෝක. මේකේ ඉඳගෙන අපි නිදාන වඩක් ඉඳගෙන අපි එක එක රටවලට මන්නේ බැඳගෙන ඉන්න ඕනේ. අපි මේ ලෝකෙටම උදාහරණ හිටපු මේ ඉතිහාසයක් තියෙනවා අපිට. එවිඩන්ස් තියෙනවා සාක්ෂි සහිත තියෙනවා. මම ඉස්සරහට ඔයත් එක්ක මම කතා කරන්න කැමති මේ අපේ මේ බුද්ධ දර්ශනේ මේ උතුමා චතුරාර්ය සත්‍ය පිළිබඳව වැඩි විස්තර කතා කරන්න කැමති. ඒකේ අපේ ඉතිහාසයේ තිබ්බ සඳකට පාන. මේ සඳකට පානදී නිමනට යන මැප් එකක් මේක. ඒ කියන්නේ මේ හිත කොහොමද නිමා ගන්න කියන ඒ කාලේ කියන්නේ භාෂාව ගොඩක් තියෙනවා. දෙමළ සිංහල මුස්ලිම් ඉංග්‍රීසි අරාබි මලයාලම් තෙලුගු කියලා භාෂා ගොඩක් තියෙනවා. නමුත් මේ ලෝකේ ඉන්න සියලු දෙනාටම තේරෙන භාෂාවෙන් තමයි මේ සඳකට පාන සෙල්ලිපිය අපිට ලියලා දීලා තියෙන්නේ. ඒකෙන් පොළොන්නරුව යුගයේ ගවය අයින් වෙනවා. ඒකත් එක්ක ඒ කියන්නේ ඒ කාලේ ඉතනිමිච්ච උත්තමයේ ආසෙන් ගමන් කරලා තියෙනවා. අනුරාධපුර යුගයේ මේ පොළොන්නරුව යුගයේ මෙච්චරක් කියලා ඉතනිමිච්ච උත්තමයේ බිහි වෙලා ඒ තරම් ඉඳලා තිනවා රාතුන් වහන්සේලා. දැන් ඒ කතාව නැහැ. දැන් එක්කෙනෙක්වත් නැහැ. ඉතනිමිච්ච උත්තමිය නැහැ. පේන්නේ නැහැ. ඒ කියන්නේ පොළොන්නරුව යුගයේදී සඳකට පානේ මේ ගමනත් එක්ක ලොකු අර්ථයක් තියෙනවා. ඒක වෙනම මම ඔබතුමාත් එක්ක කතා කරන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මම මේ එවිඩන්ස් මොකද මම කතා කරන කතා එම දෙයකටම සාක්ෂි සහිතව එවිඩන්ස් තියෙනවා. එවිඩන්ස් දෙකම අපි කතා කරමු ඉස්සරහට. එතකොට ඔබතුමාගේ එතකොට ඔබතුමා ගැන විස්තරයක් වොතින් එහෙම ඔබතුමා දැන් පදිංචි කොහොමද පොඩි විස්තරයක් ඔබතුමා ගැන චූටි විස්තරයක් කරමු. චූටි විස්තරයක්. මම ආවිලා කියන්නේ මේ මහ පොළොව තමයි මගේ පදිංචිය. මම ආවිලා ලංකාවේ. මම ඉතින් මේ ලංකා පුරාම ගිහිලා රාවණ රජතුමාගේ ඉතිහාසය සහ මේ බුද්ධ දර්ශන මේ චතුරාර්ය සත්‍ය කියන මේ එවිඩන්ස් ටික එකතු කරගෙන මම දන්න පුළුවන් විදිහට මගේ භාෂාව ඒ කියන්නේ මම ටැමිල්නේ මගේ භාෂාව කට්ටියටත් මේක දීලා දැන් උදාහරණට දැන් බෞද්ධ කියන්නේ ඇවිල්ලා බුදුවරයෙක් පහළ වෙලා දේශනා කරේ සිංහල කතා කරන්න පුළුවන් සිංහල කට්ටියට විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න සියලු දෙනාටම මේ ආගම තියෙන්නේ. ඒ කියන්නේ මේ බෞද්ධ ටැමිල් ඉඳලා තියෙනවා ඒ කාලේ ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. මේ උතුමා මේ ධර්මයේ ලෝකෙට අරන් යන එක තමයි මගේ බලාපොරොත්තු. කියන්නේ මගේ නෙවෙයි අපේ. හරි මම හිතනවා අපි එකතු වුණොත් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා එහෙම ಜಾති නෑ. ඔක්කොම ශ්‍රී ලාංකීය. ශ්‍රී ලාංකීය જાතියක් තමයි අපි ඔක්කොම. ඉතින් අපි එකා වගේම ඉතින් ඇත්තටම එකා වගේ සතුටෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් මේකේ. ඔය ඇත්තටම මම හිතන්නේ ඔය පරණ දේශපාලඥයෝ තමයි අර ඡන්දේ ගන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඔහොම කියලා ಜಾති ભેද අවුස්සලෝ මහා විකාරයක් කරේ. Tamanට ඡන්දේ බලය ලබා ගන්න වගේ ඒ වගේ දේවල් නෙවෙයි නැති. ඉතින් මම හිතනවා ඇත්තටම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. අපි ඉදිරියට වීඩියෝස් අරගෙන එන්නම්. ඇත්තටම අද අපි දෙන්නට එකට සම්බන්ධ වෙලා වීඩියෝ එකක් කරන්න අපහසු තමයි. ඔන්ලයින් වීඩියෝ එකක් කරන්න අපි දෙන්න එකතු මේ කතා බහ වුණේ නේද? ඉතින් අපි ඉදිරියට දෙන්නත් එක්ක හම්බෙලා වීඩියෝස් කරන්නම්. ඔයාලගේ අදහස් මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි අදට යන්නම්. මොන හරි අවසන් වශයෙන් තියෙනද ඔබතුමාට කතා කරන්න? අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මිනිස්සු ආවිල්ලා ඔක්කොම 100 නැතුව මේ තියෙන ඔක්කොම ඇත්ත කියලා. ඒ කියන්නේ මේ මායාවට අහු වෙලා ඉන්නේ මේ මායාවෙන් එළියට ඇවිල්ලා 100ට එන්න අපි ගෙන අපු දෙයක්ුත් නෑ අරන් යන දෙයක්ුත් නෑ උඩට ගන්න හුස්ම පල්ලයට කොයි වෙලාවෙ නැති වේද දන්නේ. එහෙනම් පුළුවන් තරම් කුසසිත වඩමලා ඊළඟට යන අඩුම ගන්න ඔය අපායට දොරට හරි වාගගෙන ඊළඟට මේ මනස කෝඩට හරි යන්න පුළුවන් විදිහට පාර හදා ගන්න කියලා මම ඔයගොල්ලන්ගේ හැම දෙනාගෙම ඉල්ලා සිටිනවා. ඊළඟ වීඩියෝ වලින් මම ඔබතුමාලත් එක්ක මම සම්බන්ධ වෙනවා. ඒ වගේම මම
එහෙනම් බොහොම බොහොම ස්තුතියි. ස්තුතියි අත්‍තරම බුදුහාම වෙච්ච ගැන. ඉතින් ආයුබෝවන් තෙරුවන් සරණයි සීලමු දෙවිවරුන්ගේ රැකවරණය ඔබතුමාට. අපි එහෙනම් වෙනත් දවසක හම්බෙමු. එහෙනම් ඔබතුමාට පතනවා ජීවිතේ සාර්ථක කරගන්න කියලා.